අද 2024 අගෝස්තු මාසේ 13 වෙනිදා. ඉතින් අද හරියම ලස්සනට ඉර පාලා තියෙන දවසක්. ඔයාලා දන්නවනේ මේ එංගලන්තයේ අපිට හැම තිස්සෙම හරිම අඩුවෙන් තමයි ඉර පායන්නේ. එක්ක වහිනවා, එහෙම නැත්නම් කළු කරලා තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන දවසක හැම වෙලේම උත්සාහ කරනවා එළිය චුට්ටක් ඇවිදලා ස්වභාව ධර්මයත් එක්ක මුහු වෙන්න. ඉතින් හැම වෙලාවෙම අහස පොළව ගහ කොළ සතා සිව්පාව ඒ වගේම හැමෝටම ආදරයෙන් කරුණාවෙන් ඉන්න උත්සාහ කරන කෙනෙක් තමයි මම. මේ මහා පොළව හැම බරක්ම දරාගෙන නොසෙල්වි අපි හැමෝටම පෝෂණය ලබා දෙනවා විවිධ ක්‍රමවල. මේ ඒකාකාර ජීවිතෙන් මිදලා සතියකට එක දවසක් හරි ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කරන්න මම හරිම ආසයි. ඉතින් ඒකට මම මොනවද කරන්න කියලා ඔයාලා දන්නවද? ලස්සන නිදහස් තැනකට ගිහිල්ලා ටික වෙලාවක් එතන ස්වභාවික පරිසරය අත්විඳින්න අපි හරිම ආසයි. ඉතින් එහෙම කළාම අපේ මනසේ තියෙන ස්ට්‍රෙස් ගතිය අඩු වෙනවා. ඔයාලා දන්නවද ඒකට විද්‍යාත්මක හේතුව මොකක්ද කියලා? පිරිසිදු වාතය, ඒ වගේම සාමකාමී වටපිටාව අපේ කෝටිසෝල් ලෙවල් එක අඩු කරනවා. අපි උනට වඩා ස්ට්‍රෙස් වුණාම අපේ කෝටිසෝල් හෝමෝන් ලෙවල් එක වැඩි වෙලා අපේ රුධිර පද්ධතියට ඇතුල් වෙනවා. ඒක අපේ ශරීර සෞඛ්‍යයට ඍජුවම බලපානවා. මේක බලන ඔයත් මමත් හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් අතීතයේ හැම සිදුවීමක්ම අමතක කරලා වර්තමානයේ විඳිමින් සතුටින් ජීවත් වෙන එකයි. මොකද අනාගතයේ 100%ක්ම නිශ්චිත නැහැනේ. මම හැම තිස්සෙම උත්සාහ කරන්නේ අපිට ආදරය කරන ආදරණීය වටපිටාවක් ගොඩනගා ගන්නයි. එයින් මම වගේම මගේ ආදරණීයනුත් වටපිටාවේ සිටින අයත් සතුටින් ඉඳීවි. මේ වගේ සුන්දර තැනක ගමන් කරද්දී මුලින්ම මම මගේ මනස එක තැනකට ගේනවා. ගැඹුරින් හුස්මක් අරගෙන ස්වභාවික සෞන්දර්ය විඳ ගන්න ආශාවක් ඇති කර ගන්නවා. මුලින්ම අපි ගමන් අරඹන්නේ එහෙමයි. සැහැල්ලුවෙන් යද්දී මොහොතකට ඔයාගේ වැඩ ප්‍රශ්න අමතක කරන්න. ළඟින් ඉන්න ආදරණීයන් සමග අත්දැකීම් බෙදා ගන්නත් අමතක කරන්න එපා. මොකද ඒවා සදාකාලික මතකයන් වේවි. මේ වගේ හීනියට ගලාගෙන යන වතුර පාරක්, ඒකේ සද්දේ කනට හරිම ප්‍රියජනකයි. ඉතින් මේ වගේ තැනක ගස් කොළන් වලින් කොළ හැලෙන සද්දේ, ඒ වගේම කුරුල්ලන්ගේ කීච බිච නාදේ, මේ හැම දෙයක්ම ස්වභාව ධර්මයේ විසින් මාවලා තියෙන්නේ. ඉඳලා හිටලා හරි අපේ කන් දෙකට අහගන්නයි කියලා මම තරයේම විශ්වාස කරනවා. අපේ ජීවිතයේ එක එක කාලවලදී සිදුවන එක එක වෙනස්කම් නොවැළක්විය හැකි කොටසක් ලෙසයි මම දකින්නේ. ඒවා මැදහත් සිතින් බාර ගන්න එක ඊටාම වැදගත් කියලා මම තරයේ විශ්වාස කරනවා. හැම වෙනස්කමක්ම අපිට අලුත් අවස්ථාවක් උදා කරනවා කියලා
මම හිතනවා. ඒ හැම වෙනස්කමක්ම මැදහත් සිතින් ඒකට අනුගත වීම තුළින් අපේ මානසික සෞඛ්‍ය යහපත්ව තියාගන්න හරිම වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔයාලා දන්නවද? ඇයි ස්වභාව ධර්ම විසින් පාට පළතුරු මවලා තියෙන්නේ කියලා? ඉතින් ඔයාලා ඒකට උත්තරේ දන්නවනම් මේ වීඩියෝ එක යටින් ලියන්නකෝ. ඇයි මේ පාට පළතුරු අපිට ස්වභාව ධර්මයේ විසින් දායාද කරලා තියෙන්නේ කියලා? මේ තියෙන කැලේ ඇතුලේ තිබ්බ සාරවත් වැඩුණු ලස්සන ඇපල් ගස් ටිකක්. ඉතින් අපිටත් හිතුණා නැවතිලා මේකෙන් ඇපල් ටිකක් කඩාගෙන යන්න. ඉතින් මෙතනින් ඇවිදින ගොඩක් අය ඇවිල්ලා ඇපල් කඩාගෙන යනවා. මේ ඇපල් වලට තෙල් පොහොර නැතුව ඉබේ හැදිච්ච ඇපල්. ඉතින් මේ වගේ ඇපල් ගෙඩියක් කන්න තියනවා නම් කොච්චර හොඳයිද? අපි ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙද්දී අපේ ශරීර සෞඛ්‍යයත් ඉබේම හොඳ වෙනවා. අපේ ජීවිතයේ බොහෝ පරාජයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් කිසි විටකත් ඒ පරාජයන්ට අපිව පරාජය කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. හරියට මේ පිටිපස්සෙන් පේන රූස්ස ගහ වගේ. ඔයාගේ සතුට වැඩි කරගන්න ලොකු වෙනස්කම් අවශ්‍ය නැහැ. අපේ අවට තියෙන චූටි දේවල් උපයෝගී කරගෙන හරිම ලේසියෙන් ඒ දේවල් කරන්න පුළුවන්. එතකොට සමස්තයක් ලෙස ඔයාගේ මුළු මානසික ඒකාග්‍රතාවයම ඉහළට ගන්න පුළුවන්. ඔයා දන්නව නේද නෙල්සන් මැන්ඩෙලා කියන්නේ කවුද කියලා? එයා කියලා තිනවා මෙන්න මෙහෙම කියමනක්. ජීවිතේ ලොකුම බොරුව කියන්නේ නොවැටී සිටීමයි කියලා. නමුත් එහි සත්‍යතාවය නම් වැටෙන සෑම විටකම නැවත නැගී සිටීමයි කියලා. ඉතින් ඒ වගේ අපේ ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් අපි අනික් අතට නැගිටින්න ඕන. ඒක තමයි ජීවිතය කියන්නේ. මේ විදිහට ඇවිදිනකොට මගේ පාදයන් මේ පොළව ස්පර්ශ කරනකොට මං හැම විටම මෙනෙහි කරනවා ඒක කොච්චර හොඳ අත්දැකීමක්ද කියලා. ඔයාලත් මේ විදිහට ඇවිදලා බලන්නකෝ. ඔයාගේ මනස හරිම සැහැල්ලුවටපත් වෙයි. ඉතින් ඔයාලට මම නැවතත් කියන්නේ වර්තමානයේ තුල ජීවත් වෙන්න, අතීතය අමතක කරන්න, අනාගතය ගැන ලොකුවට හීන දකින්න එපා. මොකද අපි ජීවත් වෙන්නේ වර්තමානය තුලයි. ඔන්න
ගෙදරට ඇවිල්ලා මං අර කැලෙන් කඩාගෙන ආපු ලස්සන පාට මල් ටික මෙන්න මේ විදිහට පෝච්චියකට දැම්මා. ඉතින් ඒක බලද්දි දැනෙන සතුට විස්තර කරන්න බෑ. මම මේ මල් පුකුර කඩෙන් ගත්තා නම් ඒක මගේ නිර්මාණයක් නෙවෙයිනේ. ඉතින් ස්වභාව ධර්මයේ විසින් දුන්න මේ මල් අනිත් අයටත් ඉතුරු කරලා මම චුට්ට කඩාගෙන ආවේ. ඉතින් ඔයාලත් බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මෙන්න මේ වගේ චූටි දේවල් වලින් පුළුවන් අපේ හිතේ සතුට වැඩි කරගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මේ විශ්වයේ බලයෙන් මටත් මේක අහගෙන හිටපු ඔයාලා හැමෝටමත් යහපතක්ම වෙන්න ඕන.